Hello everyone, welcome back to SL Movie Center. ඔස්කාර් අවාඩ් වින් කරපු ටොප් 10 ඇනිමේෂන් මූවිස් මොනවද කියන එක තමයි අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. මේ ලිස්ට් එකේ මූවිස් ඔක්කොම වෙනම ලෙවල් එකකට තියෙනවා. මිස් කරන්න නැතුව බලන්න guys. මේ වීඩියෝ එක බලලා ඉවර වුණාම මතකතුව like, share and subscribe කරන්න. දැන් අපි වීඩියෝ එකට යමු. හොඳ අපේ ලිස්ට් එකේ දාන ස්ථාන තියෙන්නේ Brave. මේක රිලීස් වුණේ 2012. හරිම කඩිසර ඒ වගේම දක්ෂ ආචර් කෙනෙක් තමයි හීරෝයින්. එයාලගේ ජීවිතය එයාලම තෝරගන්න ඕනේ. එක වීරවරියෙක් විදියට කීර්තියක් ලබන්න ඕනේ. මේ වගේ හීරෝයින්ට ආසාවක් තියෙනවා. බට් හීරෝයින්ගේ අම්මා ඇවිල්ලා හීරෝයින්ට කසාදයක් කරලා දැම්මොත් තමයි අය වගකීම් විදියට ඉඳීවි කියලා හිතනවා. මේ වගේ තීරණයකින් තදින් ඉන්න අම්මගේ මනස වෙනස් කරන්න හීරෝයින් ඇවිල්ලා එක මායාකාරියෙක්ගෙන් උදව්වක් ඉල්ලනවා. දැන් මේ මායාකාරිය දුන්නු රසවත් පළතුරක් නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ කොහොමද හීරෝයින් ඇවිල්ලා හරි ගස්සන්නේ? මේ අතරින් සිදුවන සිදුවීම් තමයි මේ මූවි එකේ ස්ටෝරි එක. ෆැමිලි බේස් කරපු නියම ඇඩ්වෙන්චර් මූවි එකක්. මූවි එක සුපිරියට තියෙනවා guys. මේ මූවි එකට IMDb rating 7.1. ඊළඟ ලිස්ට් එකේ නම් වන ස්ථාන තියෙන්නේ එන්කාන්ටෝ. මේක රිලීස් වුණේ 2021 දී. මායාකාර විද්‍යාව වලින් පිරුණු ලස්සන ගමක් තමයි එන්කාන්ටෝ. මේ ඉන්න හැමෝටම එක ඒජ් එකට පස්සේ මැජිකල් පවර්ස් ලැබෙනවා. බට් අපේ හීරෝයින් මිරාබෙල්ට දැන් වෙනකම් කිසි පවර් එකක් හම්බෙන්නේ නැහැ. මේ නිසා හීරෝයින්ට හිත අවුලක් තියෙනවා. සතුටින් ජීවත් වෙන එන්කාන්ටෝ ගමට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක ඇවිල්ලා මිරාබෙල් කොහමද විසඳන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක තමයි මේ මූවි එකේ ස්ටෝරි එක. full and full magical colourful දේවල් තියලා මූවි එක ගොඩක් ඉන්ට්‍රස්ටිං විදියට අරන් ගියා. මේ මූවි එකේ සින්දුත් ගොඩක් සුපිරි. ඔයාලට එන්ජොයි කරලා බලන්න පුළුවන්. මේ මූවි එකට IMDb rating 7.2. ඊළඟ ලිස්ට් එකේ 8 වන ස්ථානයේ තියෙන්නේ ගොයිල්රාමෝ ඩෙල් ටොරෝස් පිනෝකියෝ. මේක රිලීස් වුණේ 2022. යුද්ධයකදී තමන්ගේ පුතා නැති වුණු තාත්තා මේ නැතිවීම දරා ගන්න බැරුව ගොඩක් දුක් විඳිනවා. සෝ ඒ නිසා පුතා ගැන හිතලා එක රූකඩයක් හදනවා. එක සුරංගනාවියෙක්ගේ වරමක් ඒ රූකඩයට පණ එනවා. දැන් ඒ රූකඩයට නම දෙනවා පිනෝකියෝ කියලා. මේ පිනෝකියෝ හින්දා ඒ මහලු මිනිසා සතුටින් ඉන්නවා. හොඳ නරක ගැන ලොකු අවබෝධයක් නැති පිනෝකියෝ සමහර ප්‍රශ්න වලට ගිහින් හසු වෙනවා. මේකෙන් පස්සේ ඇති වෙන අපූර්ව ඇඩ්වෙන්චර් දේවල් තමයි මේ මූවි එකේ ස්ටෝරි එක. මේක ඇවිල්ලා ස්ටොප් මෝෂන් ඇනිමේෂන් මූවි එකක්. ස්ටෝරි එක සුපිරියට තියෙනවා. ඒ නිසා මේ මූවි එකට ඔස්කාර් අවුඩ් එක දීලා තියෙනවා. හැම වසරකම ක්‍රිස්මස් ටයිම් එකේ මේ වගේ පිනෝකියෝ මූවිස් අලුත් විදියට රිලීස් කරනවා. එහෙම රිලීස් වෙච්ච මූවිස් අතරින් මේ මූවි එක තමයි බෙස්ට්ම මූවි එක. ඉමෝෂනල් දේවල් පවා මේ මූවි එකේ සුපිරියට පෙන්වලා තියෙනවා. මේ මූවි එකට IMDb rating 7.6. ලිස්ට් එක 3 ස්ථාන තියෙන්නේ The Incredibles. මේක රිලීස් වුණේ 2004. සුපර් හීරෝ නිසා සාමාන්‍ය ජනතාවට තමයි ගොඩක් බලපෑම් ඇති වෙන්නේ. සෝ මේකින් පස්සේ එයාලගේ සුපර් හීරෝ පවර්ස් යූස් කරන්න තානම් කියලා ගවර්න්මන්ට් එකෙන් රූල් එකක් දානවා. ඉතින් මේ සුපර් හීරෝස් ජනතාව අතර සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙනවා. ඒ වගේම මිස්ටර් ඉන්ක්‍රෙඩිබල් ඔෆිස් එකක සාමාන්‍ය විදියට වැඩ කරනවා. හැබැයි මේ බෝරින් වෙන ජීවිතේ මිස්ටර් ඉන්ක්‍රෙඩිබල්ට කැමති නෑ. මොකක් හරි වීර ක්‍රියාවක් කරන්න ඕනි කියලා ගමනක් පටන් ගන්නවා. මේ වෙලාවේ ඔයා එක සුපර් හීරෝ කෙනෙක් වශයෙන් අපිට එක වැඩ කීපයක් කරන්න ඕනි කියලා ඒජන්සි එකක් අපේ හීරෝට සීක්‍රට් තැනක ඉන්න කියනවා. එහෙ ගියපු හීරෝ ලොකු ප්‍රශ්නයක මාට්ටු වෙනවා. ඊට පස්සේ මොනවද වුනේ කියන එක තමයි මේ මූවි එකේ ස්ටෝරි එක. හරි අපූර්ව සුපර් හීරෝ මූවි එකක්. ෆයිට් සීක්වෙන්ස් ඔක්කොම නියමට තියෙනවා. මේ මූවි එකට IMDb rating 8. ලිස්ට් එකේ 6 වන ස්ථානයේ තියෙන්නේ රටටූයිලි. මේක රිලීස් වුණේ 2007. සුපිරියට හොයන්න පුළුවන් පොඩි මීයෙක්. ඌට ඇවිල්ලා වර්ල්ඩ් එකේ බෙස්ට්ම චෙෆ් කෙනෙක් වෙන්න ඕන කියලා හීනයක් දකිනවා. බට් මේක වෙන්න බැරි දෙයක් කියලා මීයා හිතනවා. මොකද මීයෙක් වෙන කෑමක් කවුරුත් කන්න කැමති නෑ. මේ වගේ හීනයකින් ඉන්න පොඩි මීයට chance එකක් හම්බ වෙනවා. කෑම හොයන එක ගැන බින්දුවක්වත් දන්නේ නැති කෝකියෙක්ට ලොකු හොටල් එකක වැඩ කරන්න හම්බ වෙනවා. ඒ වෙලාවේ කිසි දෙයක් දන්නේ නැති ඒ කෝකියාට උයන විදිය ඒ පොඩි මීයා උදව් කරනවා. දැන් මේ ලැබිච්ච chance එක යූස් කරලා මේ මීයා ඇවිල්ලා ගොඩක් ප්‍රසිද්ධ චෙෆ් කෙනෙක් විදියට මාරු කොහොමද කියන එක තමයි මේ මූවි එකේ ස්ටෝරි එක. මූවි එක නේමට තියෙනවා guys. සුපිරියට කතාව ගෙනියනවා. ඔයාලා එන්ජොයි කරලා බලાવી. මේ මූවි එකට IMDb rating 8.1. හොඳ ඊළඟට ලිස්ට් එකේ 5 වන ස්ථානයේ තියෙන්නේ Finding Nemo. මේක රිලීස් වුණේ 2003. මුහුදු ජලයේ ඉහළ ස්තරයේ ගොඩක් අනතුරු තියෙනවා. සෝ ඒ පැත්තට එයා යන්න එපා කියලා නිමෝගේ තාත්තා නිමෝට කියනවා. බට් තාත්තගේ වචනේ බින්දුවක්වත් අහන්න නැතුව යන නිමෝ ඩයිවිං කරන කට්ටියක් සිඩ්නි එකට අල්ලගෙන යනවා. ඉතින් ඒ හින්දා තමන්ගේ පුතාව බේරගන්න දැන් ඒ තාත්තා ලොකු ජර්නි එකක් ස්ටාර්ට් කරනවා. මේ ගමනේදී මොනවද වුනේ? නිමෝව එයාගේ තාත්තා හොයාගත්තද? මේ ඔක්කොම තමයි මේ මූවි එකේ ස්ටෝරි එක. 90s kids ගොඩක් දෙනෙක්ට මේ මූවි එකට ගොඩක් කැමති. හරිම අපූර්ව ඇනිමේටඩ් මූවි එකක්. මිස් කරන්න නැතුව බලන්න. මේ මූවි එකට IMDb rating 8.2. හොඳ ඊළඟ ලිස්ට් එකේ 4 වන ස්ථානයේ තියෙන්නේ කොකෝ. මේක රිලීස් වුණේ 2017. පරම්පරාවෙන් පරම්පරාවට ෂූ කම්පැනි එකක් පවත්වාගෙන
කරගෙන එන එක ෆැමිලි එකක්. මේ ෆැමිලි එකේ පොඩි කොල්ලෙක් ඉන්නවා. එයාගේ නම තමයි මිගෙල්. එයාට මියුසික් නම් ගොඩක් කැමති. ලොකු මියුසිෂියන් කෙනෙක් වෙන්න ඕන එක තමයි එයාගේ ලොකු හීනයක් වෙන්නේ. හැබැයි මිගෙල්ගේ ෆැමිලි කට්ටියට මියුසික් නම් චුට්ටක්වත් කැමති නෑ. මේ කාරණේට විතරක් ගොඩක් පිළිකුල් කරනවා. මියුසික් එක තමාගේ ලොකුම හීනිය කියලා හිටපු මිගෙල් ඒ වෙනුවෙන් මොනවද කරන්නේ? මෙයාගේ ෆැමිලි කට්ටිය මොන හේතුවක් නිසාද මියුසික් වලට කැමති නැත්තේ? මේකේ පිටිපස්ස තියෙන අභිරහස් මේ ඔක්කොම තමයි මේ මූවි එකේ ස්ටෝරි. සුපිරිම ෆැමිලි එන්ටර්ටේන්මන්ට් මූවි එකක්. කියන්න යන හේතුව ට්විස්ට් එක හොඳට තියෙනවා. මිස් කරන්න නැතුව බලන්න. මේ මූවියට IMDb rating 8.4. හොඳ ඊළඟට තුන්වෙනි ස්ථානයේ තියෙන්නේ Toy Story. මේක රිලීස් වුණේ 1995. සෙල්ලම් බඩු වලට පණ ආවොත් කොහමද? ඒක තමයි මේ මූවි එකේ concept එක. ඇන්ඩි ගෙදරේ ගොඩක් සෙල්ලම් බඩු තියෙනවා. ඒ සෙල්ලම් බඩු මිනිස්සු ඉන්න වෙලාවට සෙල්ලම් බඩු විදියටත් මිනිස්සු නැති වෙලාවට පණ තියෙන විදියටත් හැසිරෙනවා. මේ සෙල්ලම් බඩු වල ඇඩ්වෙන්චර්ස් තමයි මේ මූවි එකේ කතාව. පොඩි කට්ටියට විතරක් නෙමෙයි හැමෝම මේ මූවි එක බලන්න ගොඩක් කැමති. ජනප්‍රියම ඇනිමේෂන් මූවිස් අතර මේ මූවි එකත් එකක්. මේ මූවි එකට ටෝටල් පාර්ට් 4ක් තියෙනවා. මේ මූවි සීරීස් අතර තර්ඩ් පාර්ට් එකටයි ෆෝර්ත් පාර්ට් එකට තමයි ඔස්කාර් ඇවෝඩ් එක හම්බෙලා තියෙන්නේ. ගෙදර පොඩි කට්ටිය ඉන්නවා නම් දාලා පෙන්නන්න. එයාලට ගොඩක් කැමති වෙයි. මේ මූවිට IMDb rating 8.3. හොඳ ඊළඟ ලිස්ට් එකේ දෙවන ස්ථානයේ තියෙන්නේ Spider-Man Into the Spider-Verse. මේක රිලීස් වුණේ 2018. නිව්යෝක් සිටි එකේ ස්කූල් එකක ඉගෙන ගන්න ටීනේජ් කොල්ලෙක් තමයි මයිල්ස් මොරාලස්. එක රේඩියේක්ටර් ස්පයිඩර් කෙනෙක් මයිල්ස් මොරාලස් දෂ්ට කරලා සුපර් පවර් හම්බ වෙනවා. මයිල්ස් ඉන්න ඩයිමන්ෂන් එකේ ඕල්රෙඩි ස්පයිඩර්මෑන් කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා කින්ග්පින් ඇති කරපු ඩයිමන්ෂන් පෝටල් එක ඕපන් කරන එක නතර කරන්න ගිහින් ජීවිතක්ෂයටපත් වෙනවා. දැන් මේ පෝටල් මාර්ගයෙන් වෙන ඩයිමන්ෂන් එකේ ඉන්න ස්පයිඩර්මෑන්ස්ලා 5 දෙනෙක් මයිල්ස් මොරාලස් ඉන්න ඩයිමන්ෂන් එකට එනවා. දැන් කොම් ස්පයිඩර්මෑන්ස්ලා එකතු වෙලා කින්ග්පින්ගේ ප්ලෑන් එක සම්පූර්ණ කඩා කප්පල් කරලා කොහමද ලෝකෙ බේරගන්නේ කියන එක තමයි මේ මූවි එකේ ස්ටෝරි එක. මේ මූවි එක ඔයාලා තාමත් බලලා නැත්නම් පාඩුව ඔයාලට තමයි. කොමික් බුක් එකක් මූවි එකක් විදියට ගත්තොත් කොහමද ඒ වගේ ස්ටයිල් එකකින් තමයි මේ මූවි එක අරන් තියෙන්නේ. ඇනිමේෂන් ස්ටයිල් එක අල්ටිමේට් විදියට තියෙනවා. මියුසික්ස්, BGM, සවුන්ඩ් ඉෆෙක්ට්ස් මේ ඔක්කොම මූවි එකේ වෙනම ලෙවල් එකකට තියෙනවා. කොහෙවත්ම බෝරින් කියලා ෆීල් වෙන්නේ නැතුව නියමටම අරන් යනවා. බෙස්ට් ඇනිමේෂන් ෆීචර් ෆිල්ම් කියලා ඔස්කාර් අවෝඩ් එක ලබාගත්තු මූවි එකක්. ඒ වගේම මේකෙත් සෙකන්ඩ් පාර්ට් එකක් ඇති. ඒකත් වෙනම ලෙවල් එකකට තියෙනවා. මිස් කරන්න නැතුව බලන්න. මේ මූවි එකට IMDb rating 8.4. හොඳ අපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථානයේ තියෙන්නේ Wall-E මූවි එක. මේක රිලීස් වුණේ 2008. පෘථිවියේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි සිටුේෂන් එකක් ඇති කරලා තියෙනවා. සෝ මේ මිනිස්සු ඔක්කොම ස්පේස් ෂිප් එකේ තමයි ජීවත් වෙන්නේ. දැන් මේ මුළු පෘථිවියම කුණු ගොඩක් වෙලා තියෙන්නේ. සෝ ඒව ක්ලීන් කරන්න පොඩි රොබොට්ස්ලා යවලා තියෙනවා. දැන් කරන්ට්ලි වර්ක් කරන්නේ එක රොබොට් කෙනෙක් වන Wall-E තමයි. මෙයා සාමාන්‍ය විදියට තමන්ගේ වැඩ කරගෙන ඉද්දි ස්පේස් ෂිප් එකකින් තව රොබොට් කෙනෙක් පෘථිවියට යනවා. ඒ රොබොට්ට Wall-E ආදරයක් දක්වනවා. මේ ආදරය වෙනුවෙන් Wall-E කරන ඇඩ්වෙන්චර් මේ නිසා පෘථිවියට ඇති වෙන ලොකු වෙනස් වීම මේ ඔක්කොම තමයි මේ මූවි එකේ ස්ටෝරි එක. සුපිරිම ස්ටෝරි එකක්. නියමම කන්සෙප්ට් එකක්. අනිවාර්යයෙන්ම හැමෝම බලන්න ඕන මූවි එකක්. දෙබස් වැඩි නෑ. මේ මූවි එකට IMDb rating 8.4. guys මේ ලිස්ට් එකේ කියපු මූවිස් ඔක්කොම සුපිරියට තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා ෆැමිලි කට්ටියත් එක්ක එන්ජොයි කරලා බලන්න පුළුවන්. මේකෙන් ඔයාලා බලපු මූවිස් ෆේවරිට්ම මූවිස් පාලා කමෙන්ට් එකේ දාන්න. වීඩියෝ එකට ලයික් කරලා subscribe කරලා support එකක් දෙන්න. so that's all guys, keep watching, keep supporting SL Movie Center. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු. එතකන් bye guys.